කොහොමද ඉතින්? අද කතා කරන්න යන්නේ අපි 2024 A level වල අවකලනයේ ගාන. PO Max වල එන අවකලනයේ ගාන 14 වෙනි ගාන. හරිද? එතකොට අවකලනය ගත්තොත් එහෙම අවකලනයේ ගාන හැම අවුරුද්දකම අපිට හම්බ වෙන ගානක්. ඒ වගේම අවකලනයෙන් ගත්තොත් එහෙම ලකුණු 200ක් තියෙනවා කෙටි ප්‍රශ්න දෙකත් එක්ක. يعني සීමාව ගානත් එක්ක මම කිව්වේ. එතකොට මේක හරි වැදගත් පාඩමක් සහ හරි වැදගත් ගානක් අපිට විභාගයේදී අනිවාර්යෙන් ලකුණු ස්කෝර් කරන්න පුළුවන් ගානක්. හරි. එහෙනම් අපි 2024 ගාන මොන වගේ එකක්ද කියලා බලමු. අනිත් කතාව තමයි දැන් හරි ඉස්සර ආවට දැන් එන්නේ ගොඩක් වෙලාවට කියන්නේ දිගටම මේ මෑත කාලීන පාස් පේපර් ටික අධ්‍යයනය කරොත් දිගටම ඇවිත් තියෙන්නේ. අවකලනේ භාවිත වලින්ම තමයි 14 වෙනි ගාන. ඒ කියන්නේ A කොටසයි B කොටසයි කියලා දෙයක් එනවා. A කොටසට අපිට දෙනවා ප්‍රස්ථාරයක් අඳින්න. B කොටස දෙනවා යෙදීමක්. හරි. ඔය විදිහට තමයි අපිට ගාන හම්බෙන්නේ. දැන් බලමු අපි 2024 ගාන කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඔයාලා ගාන කියවන්න. මෙන්න මෙහෙමයි කියන්නේ මුලින්ම. A කොටසේ තියෙනවා x කියන එක්කෙනා තාත්වික සංඛ්‍යාවක්ලු ඔන්න ඔහොම සංගල වරහණකින් දාලා තියෙනවා මොකද්ද 1යි 2යි කියලා. හරිද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. x කියන එක්කෙනා තාත්වික සංඛ්‍යාවක් කියලා තියෙනවා r ගේ මෙතෙන් කියන තාත්වික සංඛ්‍යාවක්. හැබැයි මෙන්න මෙහෙම සංගල වරහණක් දාලා මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඔන්න ඕකේ අර්ථය මොකද්ද? හරිද? ඔයාලට සාමාන්‍යයෙන් A level වලදී මුලින්ම කතා කරන පාඩමක් තියෙනවා තාත්වික සංඛ්‍යා කියලා. ඔන්න ඕක කතා කරන්නේ මෙන්න මේ වගේ දේවල් අදහස් දැනගන්න. මේ කියන්නේ x කියන එක තාත්වික සංඛ්‍යාවලු හැබැයි 1යි 2යි කියන දෙන්න අයිති නැහැ. ඕක මේකෙදී අපිට ඇයි කියලා බලා ගන්න පුළුවන්. හරි ඊළඟ ගාන දිගටම කියවන යමු. සඳහා fx කියන එක්කෙනෙක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. යයි ගනිමු. මෙහි pq කියන දෙන්න තාත්විකයිලු. හරිද? y සමාන fx ප්‍රස්ථාරයට බිඳුව එකෙහිදී ස්ථාවර ලක්ෂයක් ඇති බව දී ඇත. බිඳුව එකේදී ස්ථාවර ලක්ෂයක් දීලා තියෙනවලු. එහෙනම් අපෙන් අහනවා p සමානයි ඍණ 3 හා q සමානයි 2 බව පෙන්වන්න කියනවා. ඊළඟට කියනවා p හා q හි මෙමාගයන් සඳහා f'(x) ව්‍යුත්පන්නය. කියන්නේ ව්‍යුත්පන්නය පළමු ව්‍යුත්පන්නය f'(x) යන්න x සමාන 1 2 සඳහා f'(x) සමාන මෙන්න මෙයා මගින් ලබා දෙන බව පෙන්වා fx අඩුම් පාන්තරය හා fx වැඩිම් පාන්තරයන් සොයන්නලු. හරිද? ඊළඟට කියනවා මොකද්ද? ස්පර්ශෝන්මුඛ හා හැරුම් ලක්ෂ දක්වමින් y සමාන fx දල ප්‍රස්ථාරයන් සටහන දල සටහන අඳින්න කියලා කියනවා. එනයින් මෙන්න මෙහෙම තව කතාවක් දීලා තියෙනවා. හරිද? ඔය විදිහටම තමයි ෆෝමැට් එක එන්නේ අපිට පාස් පේපර් එකක් විවරණ බැලුවොත් එහෙම ඔය විදිහට තමයි ගාන එන්නේ ගොඩක් වෙලාවට. හරිද? එහෙනම් මේකේ බලමු. තව එන්න පුළුවන් ඒ නතිවර්තන ලක්ෂයම අහන්න පුළුවන් 2019 වගේ පස්සේ පටන් ගත්ත අය ටික අහන්න. හරි 24 එහෙම කතාවක් නැහැ. අපි බලමු කොහොමද ගාන හැදෙන්නේ කියලා. හරිද? එතකොට මේකේ හරි මුලින්ම අපිට කියනවා මෙයාගේ ස්ථාවර ලක්ෂයක් දීලා තියෙනවා. ස්ථාවර ලක්ෂයක්. හරිද? ඒ කියන්නේ තව තියෙන්න පුළුවන්. හරි ස්ථාවර ලක්ෂය නෙමෙයි ස්ථාවර ලක්ෂයක් දීලා තියෙනවා. එයා එහෙමනම් p හා q දෙන්න හොයන්න කියනවා. අපි බලමු මේක කියන්නේ මොකද්ද? මම ඒ කොටස කතා කරන්නේ fx කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා සමානයි px ධන q බෙදීම x ඍණ 1 x ඍණ 2 කියලා දෙනවා. එතකොට අර හරි බලා ගන්නකො අර කිව්වේ මේ මොකද්ද x කියන එක තාත්විකයි හැබැයි ඍණ 1යි 2යි නැහැ කියලා දාලා තිබ්බේ ඇයි මෙන්න මෙතන බලන්නකො මෙයාගේ හරයේ ඉන්නවා x සමානයි x ඍණ 1 x ඍණ 2 කියලා හරයේ එතකොට x කියන එක කෙනා එකට සමාන වුණොත් මොකද වෙන්නේ හරයේ බිඳුවක් වෙනවා ඒ වගේම තමයි x කියන එක කෙනා දෙකට සමාන වුණොත් ඒත් හරය බිඳුවක් වෙනවා ඔන්න ඔය අවස්ථාවේදී මොකද්ද වෙන විශේෂත්වය හරයේ බිඳුවක් වෙනවා කියන්නේ මෙන්න මේ ශ්‍රිතය අපිට අර්ථ දක්ව ගන්න බෑ හරි අපි අවකලනයේ ප්‍රස්ථාරයන්දි දන්නව මොනවද ඔන්න ඔය හරයේ බිඳුවක් වෙන x යකයන් අපි ගන්නව මොනවා කියලාද සිරස් ස්පර්ශෝන්මුඛ සිරස් නෙමෙයි සිරස් ස්පර්ශෝන්මුඛ කියලා ගන්නවා එතකොට අපිට ස්පර්ශෝන්මුඛ දෙකක් එනවා අපි ඒක ඉස්සරහට දාගමු නෝට් මේකේ දාගමු අවශ්‍ය තැනට පියවරක් විදියට දැනට දැන් අපි කරන්න යන්නේ p හා q දෙන්න හොයන්න යන්නේ මොකක් භාවිතෙන්ද මේක දීලා තියෙනවා අපිට දත්තයක් විදියට ප්‍රස්ථාරයට බිඳුව එක හිදී ස්ථාවර ලක්ෂයක් පවතිනවා කියලා හරි ස්ථාවර ලක්ෂය පවතින නම් මොකද්ද අපි කොහොමද හොයන්නේ ස්ථාවර ලක්ෂ හොයන්නේ අපි f'(x) එහෙම නැත්නම් y කියලා තිබ්බොත් dy බෙදීම dx කෙලින්ම කිව්වොත් පළවෙනි අවකලන සංගුණකයේ බිඳුව වන x යගයන් වලින් තමයි අපි ස්ථාවර ලක්ෂ දිනනවා කියලා ගන්න. ඔය ස්ථාවර ලක්ෂ හැරුම් ලක්ෂ වෙන්නත් පුළුවන් නැතිවර්තන ලක්ෂ වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් ස්ථාවර ලක්ෂ හොයන්න අපිට මේ විදිහට යන්න පුළුවන්. මේකේ තව එක කැලලක් තියෙනවා කොහොමද? ස්ථාවර ලක්ෂයක්. හරි. ස්ථාවර ලක්ෂයක් ස්ථාවර ලක්ෂයක් මේක කියනවා කවුරු කියලාද බිඳුවකම එක කියලා. ස්ථාවර ලක්ෂයක්
බිඳුවකම එක කියලා කියනවා. ඒ නිසා මොකද්ද අපිට මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන් නේද? මේ එක කියන්නේ මොකද්ද? fx කියන්නේ fx ඒ කියන්නේ y රේඛාවේ y අක්ෂයේ අගයක් තමයි මේ එක කියන්නේ. ඒ මොන අවස්ථාවේද? x සමානයි බිඳුව වෙලාවේ y වල අගය දීලා දෙනවා. එහෙනම් f බිඳුව කියන එක න අපිට ගන්න පුළුවන් 1යි කියලා. එහෙනම් මෙතන x වලට බිඳුව දාලා අපිට සම්බන්ධතාවයක් ගත්තා. එහෙනම් q යට එහෙනම් ඍණ 1 ඍණ 2 සමාන වෙනවා 1ට. එහෙනම් q සමාන වෙනවා 2ට. අන්න අපිට එක උත්තරයක් ආවා. q සමානයි 2යි කියලා. හරිද? පැහැදිලි නේද? ඊළඟ කතාව දැන් p හොයන්න ඕනේ. ඊළඟට අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙයාගේ මොකද්ද? අවකලන සංකුලනක අරගෙන එයා බිඳුව වෙන හරි අගයකටදී මේ ස්ථාවර ලක්ෂයක් කියන්නේ. එහෙනම් එයා බිඳුව වෙන එක අගයක් තමයි මොකද්ද? x සමානයි බිඳුව කියන එක. අපි බලමු කොහොමද ඔක පාවිච්චි කරන්න කියලා. හරි. මම මෙයාගේ අවකලන සංකුලනය ගමු. අපි එතකොට එයාව ලියා ගමු f'(x) කියලා. f'(x) බලමු අවකලනය කරමු. බෙදීමක් තියෙනවා. බෙදීමක්. කොහොමද බෙදීමක් අපි අවකලනය කරන්නේ? හරයේ අවකලනය හරයේ ශ්‍රිතය වතාවක් ලවයේ අවකලනය ඍණ ලවයේ වතාවක් හරයේ අවකලනය බෙදනවා හරයේ වර්ගයෙන්. ඔක නම් පුළුවන් වෙන්න ඕන කතාවක්. හරිද? ඔක පුළුවන් වෙන්න ඕනේ. බලමු. මෙයාගේ හරය x ඍණ 1 x ඍණ 2 ලවයේ අවකලනය වෙනවා p කියලා. ඍණ px ධන q. ඔන්න බලන්න ඊළඟට මොකද්ද වෙන්නේ? ලවේ හරයේ ඉන්නේ ගුණිතයක් ආයි. ගුණිතයක අවකලනය වෙනවානේ. මම මෙතන ඉඳ මදි හින්දා මෙන්න මෙතනින් ගුණිතයක් දාලා යටින් මේ හරියෙන් ලියන්න බන්නම්. ගුණිතයක් ඉන්නේ මෙතන ඉන්නවනේ යා. ගුණිතයක්. පළවෙනි එක්කෙනා තියාගෙන දෙවෙනි එක්කෙනා අවකලනය කරොත් x ඍණ 1මයි. ඇයි? x ගේ අවකලනය 1යිනේ. ඔන්න ඔය විදිහට එනවා. හරි. එහෙනම් බෙදීම x ඍණ 1ේ වර්ගය x ඍණ 2ේ වර්ගය. පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ස්ථාවර ලක්ෂ්‍ය අපිට එක ලක්ෂයක් කියලා තියෙනවා මොකද්ද? x සමානයි බිඳුව. එහෙනම් මොකද වෙන්නේ? හරි. f'(x) සමානයි හරි. f'(x) බිඳුව වෙන එකකේ තමයි x සමානයි බිඳුව. එහෙනම් මට f' බිඳුව. හරි. ඒ කියන්නේ මෙන්න මෙයාට බිඳුව ආදේශ කරාම කීයක් වෙන්න ඕනේද? බිඳුවක් වෙන්න ඕනේ නේද? ඒක තේරුණා නේද? මෙයාට බිඳුව ආදේශ කරාම බිඳුවක් වෙන්න ඕන. හරි. අපි යම් බලන්න ආදේශ කරගෙන මෙයා බිඳුවක් ගියාම එතකොට මෙතන 2p මෙතන එනවා ඍණ q ඉන්නවා වරහණය තුල ඉන්නවා ඍණ 1 ධන ඍණ 2 කියලා සමානයි බිඳුවයි. මොකද වෙන්නේ? ඇයි මේ හරය කොහොමත් ධන සංඛ්‍යාවක්. එහෙනම් මෙයා බිඳුව වෙන්න නම් ලවයේ තමයි බිඳුවක් වෙන්න ඕනේ. හරය ධන සංඛ්‍යාවක්. එහෙනම් මේ මෙන්න මේ f'(x) කියන එක නා බිඳුව නම් ලවයේ තමයි බිඳුවක් වෙන්න ඕනේ. හරි. ලවයේ බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් මෙතන සුළු කරගත්තොත් 2p ඍණ 3යි ධන 3යි q කියලා එනවා. q වලගේ අපි දන්නවා එහෙනම් 2p ඍණ 3යි q එහෙනම් 2p q කියන්නේ 2යි එහෙනම් ඍණ 3 වැඩි කිරීම 2 2ට 2 කැපලා ගියාම p සමාන වෙනවා ඍණ 3ට. ඔන්න එහෙනම් අපි දෙවෙනියට පෙන්වන්න තියෙන අගයත් ගත්තා. p සහ q වල අගයන් දෙක හරි. පැහැදිලිද ඒක? මම හිතන්නේ අවුලක් නැහැ කියලා. හරිද? එහෙනම් ඒකේ ලකුණු ප්‍රමාණය කොහොමද අපිට අවිල්ලා තියෙන්නේ? බලන්නකෝ. මේ Qට ලකුණු 5ක් දීලා තියෙනවා. අපිට සම්පූර්ණ ලකුණු 150ක් හම්බ වෙනවනේ. ඔකෙන් ලකුණු 5ක් Qට දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා ලබා ගන්නවාට ලකුණු 10ක් දෙනවා. හරි. මෙයා ලබා ගන්නවාට ලකුණු 10ක් වෙනවා. හැබැයි මෙතන අපි වෙන්න මෙහෙම ලියලා තියෙන එකත් වටිනවා. හරි. මෙතන දාන්නකෝ. මෙයාට ලකුණු 10ක් හම්බ වෙනවා. මේකෙන් පැත්තෙන් අපිට මෙන්න මෙහෙම ලියලා තියන්න පුළුවන් x අසමානයි 1 2 සඳහා කියලා. හරි. x අසමානයි 1 2 සඳහා. ඔන්න ඔය x කියන එක නෑ 1යි 2යි වෙන්නේ නැති අවස්ථාවට තමයි මේ අපි අවකලනය කරලා තියෙන්නේ. හරිද? ඔතෙන්ට හම්බ වෙනවා. ඊපස්සේ මෙන්න මේ සම්බන්ධතාවයට මෙන්න මෙයා සහ මෙන්න මේක ගන්නවට අපිට ලකුණු 5ක් හම්බෙලා අන්තිම උත්තරේ ලකුණු 5ක් හම්බ වෙනවා. එතකොට මෙතෙන්ට අපිට ලකුණු 25ක් හම්බෙලා තියෙනවා මේ වෙනකොට ලකුණු 150. හරිද? මේ ටික පැහැදිලි කියලා මම හිතනවා. හරි. ඊළඟ කොටසට මම යන්න කලින් මේ ටික මම කන්නම්. හරිද? ඊළඟට මොකද්ද කියන්නේ කියන එකත් ඔහොමම අපි කියවගමු. හරිද? දැන් ගාන ඔයාලට පේනවා බලා ගන්න. p හා q හි මෙම අගයන් සඳහා p හා q හි මෙම අගයන් සඳහා හරිද? f'(x) හොයන්න යමු. x අසමානයි ඍණ 1 හා x අසමානයි 1 හා 2 සඳහා මෙන්න මේක හොයන්න කියලා කියනවා. බලමු. f'(x) පෙන්වන්න තියෙනවා. ලොකු ලකුණු ප්‍රමාණයක් අපිට හම්බ වෙලා ලකුණු 50ක්. හරි.
ඔන්න ඔය කියන්න වැඩේට ලකුණු 50ක් හම්බෙලා තිබ්බා. හරිද? හරි බලමු මොකද්ද කරන්න කියලා. හරි. f'(x) මං අර p හා q ඇසුරෙන් ආපු එක්කෙනා ලියා ගන්න මුලින්ම එයා ආවේ මොකද්ද x ඍණ 1 x ඍණ 2 මෙතෙන්ට ආවා p කියලා ඍණ px ධන q මෙතෙන්ට එනවා x ඍණ 1 ධන x ඍණ 2 ඔහොමනේ ආවේ යට ඉන්නවා x ඍණ 2 x ඍණ 1 වර්ගය වතාවක් x ඍණ 2 වර්ගය ඔහොමනේ ආවේ හරි ඒක මතකයි හරි එතකොට මෙන්න මේකේ හරිද p හා q pq අගයන් ටික දාගමු අපි p වලට ආවේ ඍණ 3යි එහෙනම් මෙතන ඍණ 3 වතාවක් x ඍණ 1 x ඍණ 2 මෙයා එතකොට 2 ඍණ 3යි x කියලා එනවා මෙතන එනවා එතන ගත්තා අපි සුළු කරලා ගත්තොත් එහෙම 2x ඍණ 3 කියලා එනවා අර එහෙමම x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය කියලා. හරි අවුලක් නැහැ. හරි. දැන් බලන්න මේක තව අපි ළඟේ සුළු කරගෙන යමු. ඍණ 3යි මෙතන මම සුළු කරගන්න x වර්ග ඍණ 3x ධන 2 මෙතන එනවා කවුද එන්නේ? සුළු කරගමු මෙහෙම 4x ඍණ 6 ඍණ 6යි x වර්ග ධන 9යි x කියලා. x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය කියලා එනවා. හරි දැන් තුරු කරගමු අපි මෙතන එනවා 3x වර්ගයක් මෙතන ධන 6x වර්ගයක් තියෙනවා එහෙනම් ධන 3x වර්ගය කියලා එනවා. ඊට පස්සේ මෙතන එනවා ඍණයි ඍණයි ධන 9x කියලා එනවා. මෙන්න ඉන්නවා ඍණ 9x එහෙනම් ඒ දෙන්න කැපිලා යනවා ඉවරයි එයා. මෙතන එනවා ඍණ 6ක් මේ ඍණයි මේ ඍණ 6යි ගුණ වුණාම ධන 6ක් එනවා. එයත් කැපිලා යනවා. මෙතන ඊතර ඔක්කොම පද ටික සලකලා ඉවරයි. මෙතන ඉන්නවා තව වෙන්න මෙයා. එහෙනම් එයා විතරක් එනවා අපිට තව ඉතුරු වෙලා හරි. ලවේ 4x. එහෙනම් අපි හරය වෙනසක් උනේ නැහැනේ. x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය කියලා එනවා. එහෙනම් බලන්න ඔන්න ඔය කියන එක්කෙනාව තමයි අපිට අවකලන සංගුණකේ පළවෙනි අවකලන සංගුණකේ කියලා පෙන්වන්න තියෙන්නේ. මෙයා එන්නේ කවුද? x අසමානයි 1 හා 2 සඳහා. හරිද? ඕක තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියන මොකද්ද fx වැඩිතම හා අඩුතම අගයන් පෙන්නලා ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. හරිද? ඔක කියනවා මම මෙතන ලකුණු ප්‍රමාණෙත් බලන්න පෙන්නන්නම් ඔයාලට. මෙන්න මෙතෙන්ට ලකුණු හම්බෙලා තියෙනවා 5ක්. හරි? ලකුණු 5ක් හම්බෙනවා. ඊට පස්සේ ලකුණු හම්බෙනවා මෙන්න මෙයාට ඔන්න කියන ඔය කියන එක කරන් ලකුණු 5ක් හම්බෙනවා. හරිද? ඊළඟට පොඩි වගුවක් ගහන්න තියෙන. ඒතකොට ලකුණු දැන් අපි 35ක් කරන් තියෙනවා. ලකුණු 35ක්. පොඩි වගුවක් ගහන්න තියෙන හින්දා මම මේක මකන්නම්. හරිද? ඊට පස්සේ අපි බලන්නේ මේ fx කියන කෙනාගේ අඩුම සහ වැඩිම වෙන පරාසයන් ටික ගන්න යන්නේ. fx ගේ අඩුම සහ වැඩිම පරාසයන්. ওই වගුවක් ගහලා අපි මෙයාව ගන්නවා. එතෙන්දී ලොකු ලකුණු ප්‍රමාණයක් ඒ වගුවට හම්බ වෙනවා. හරිද? බලා ගන්න මොකද්ද කරන්න කියලා. හරි. දැන් මේක අපි වගුවක් ගහනකොට ගහන්න කලින් මෙයාගේ ස්ථාවර ලක්ෂ්‍ය ටික හොයාගන්නත් ඕනේ. හරි ඔන්න ඔය කියන කතාවත් එක්ක තමයි යන්නේ. හරි f'(x) ආවේ මොකද්ද? x වතාවක් 3යි මෙහෙම ආවේනේ. 3x වර්ගය ඍණ 4 බෙදීම x ඍණ 1යි වර්ගය x ඍණ 2 වර්ගය කියලා මෙයාව අපි ලියා ගන්න පුළුවන් නේද? x එකක් එළියට ගත්තාම 3x ඍණ 4 x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය. මම අර කලින් ගානේ පියවරක් අඩුවෙන් දැම්මේ නේද? හරි මෙන්න මෙතෙන්ද තමයි ලකුණු පහ අන්තිමට හම්බෙන්නේ. මෙතෙන්ද එනකම් ඔයාලා ගන්න ඕනේ. මෙතෙන්ද දැන් ගත්තාම තමයි ලකුණු ටික හම්බෙන්නේ. හරි. එතකොට අපි දන්නවා ස්ථාවර ලක්ෂ සඳහා මොකද්ද වෙන්න ඕන අවශ්‍යතාවය? ස්ථාවර ලක්ෂ සඳහා ස්ථාවර ලක්ෂ සඳහා විය යුතු අවශ්‍යතාවය මොකද්ද? f'(x) බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද අපේ f'(x) කියන්නේ මෙන්න මෙයා 3x ඍණ 4 x ඍණ 1 වර්ගය x ඍණ 2 වර්ගය. කොහොමත් මොකද්ද වෙලා තියෙන්නේ?
ලවයේ ධන හරිද? එහෙනම් කොහොමද මේ වගේ ප්‍රකාශනයක් බිඳුව වෙන්න නම් ලවයේ බිඳුව වෙලා වැඩක් නැහැ. සෝරි හරය බිඳුව වෙලා හරය ධන හරය බිඳුව වෙලා වැඩක් නැහැ. ලවයේ තමයි බිඳුවක් එන්න ඕනේ. ලවයේ බිඳුවක් එන්න ඕනේ. එහෙනම් ලවයේ බිඳුවක් කරගන්න මොකක්ද වෙන්නේ? මෙන්න මෙයා බිඳුවක් එන්න ඕනේ. එහෙනම් එයා බිඳුවක් වෙන්නේ අගයන් වල තීද? අපි එකක් නම් කොහොමද දන්නවා? x සමානයි බිඳුව හෝ x සමානයි මේ කැලේ බිඳුවක් වුණාම 4 බෙදීම 3ක් කියලා යනවා. 4 බෙදීම 3. හරිද? ඔන්න ඔය තැන් වල තමයි ස්ථාවර ලක්ෂ අපිට හම්බෙන්නේ. හරිද? අපි මේකට දැන් ටේබල් එකක් ගහනවා. ටේබල් එක ගහන්නේ අපිට මෙන්න මෙයාගේ කොහොමද ප්‍රස්ථාරය අඩුම වෙන්නේ වැඩිම වෙන්නේ මොන පරාසයන් වලදීද කියලා දැනගන්න තමයි අපි මේකේ ටේබල් එකක් ගහන්නේ. හරිද? ඒක ටේබල් එකක් ගහනදී ඒ වගුව ගහනකොට අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද පරාසයන් මොන පාන්තරවලද අපි මේක සලකන්න ඕනේ කියලා. ඒක බලන්න ඔයාලට මෙන්න මෙතෙන්ට ආවට පස්සේ හරිද? හොඳම දේ තමයි ඔයාලා ගහන්න පොඩි සංඛ්‍යා රේඛාවක මේ අදාළ විශේෂ සංඛ්‍යා ටික ලකුණු කරගන්න. හරිද? බලමු කොහොමද ඒක ලකුණු කරගන්නේ කියලා. මෙන්න මෙතෙන්ට ලකුණු ආපු ටිකත් අපි ගමු. මෙන්න මේ දෙන්න හොයනකොට ලකුණු 5ක් හම්බෙලා තියෙනවා. එතකොට අපිට ලකුණු මුළු සංඛ්‍යාව ඇවිල්ලා තියෙනවා දැන් 40කට. හරි? කලින් 25ක් ගත්තා දැන් මෙතෙන්දී 15ක් කරගෙන තියෙනවා. එතකොට ලකුණු 40ක් අපි ස්කෝර් කරලා තියෙනවා. මම අතෙන්ට යනකොට මේක මකා ගන්න මට පොඩ්ඩක් බෝඩ් එකේ ඉඩ මදි වෙන හින්දා හරි. එතකොට මේකේ අපිට ආවා මම සංඛ්‍යා රේඛාවක ලකුණු කරගත්තොත් ස්ථාවර ලක්ෂ දෙක එකක් බිඳුව අනික 4 බෙදීම 3. බිඳුව සහ 4 බෙදීම 3. හරිද? ඊළඟට මෙයාගේ තව ස්පර්ශෝන්මුඛ දෙකක් හම්බුණානේ. හරිද? මෙයාගේ ස්පර්ශෝන්මුඛ දෙකක් හම්බුණා. ඔන්න ඔය ස්පර්ශෝන්මුඛ දෙකත් අපි මේකේ ලකුණු කරගන්න ඕනේ. මොකද ඒ ස්පර්ශෝන්මුඛ අණුව මෙන්න මෙයාගේ මොකද වෙන්නේ ප්‍රස්ථාරයේ ඇඳෙන එක ඇඳෙන විදිය වෙනස් වෙනවා. හරිද? අපි මේ සලකන්නේ ප්‍රස්ථාරයේ වෙනස් වීම ටික. 4 බෙදීම 3යි. එහෙනම් 1 කියන අගයේදී අපිට ස්ථාවර ලක්ෂයක් ස්පර්ශෝන්මුඛයක් සහ 2 කියන තැනදී ස්පර්ශෝන්මුඛයක් හම්බුණා. 2 කියන තැනදී ස්පර්ශෝන්මුඛයක් හම්බුණා. හරිද? එහෙනම් ඔන්න ඔය ටික අපි ලකුණු කරගෙන දැන් බලන්න පරාසයන් කීයක් හම්බ වෙනවද? 1යි 2යි 3යි 4යි 5ක් හම්බ වෙනවා. ඔන්න ඔය පහ ප්‍රාන්තර පහේ කොහොමද මෙන්න මේ ශ්‍රිතය වෙනස් වෙන්නේ කියන එක තමයි අපි මෙතෙන්දි බලන්නේ. හරි. දැන් මම ප්‍රාන්තර පහක් තියෙන හින්දා මෙන්න මෙහෙම වගුවක් ගහ ගන්නවා. හරි. අපිට පහක් තිබ්බහම ඇති. හරි. මම ටේබල් එකක් ගහ ගන්නවා. ඕකේ. හරි. මෙතනට අපි x දාද්දි මෙතන අපි සලකන්නේ f'(x). ඔයාලා දන්නවනේ ඔය. හරිද? f'(x) වල ලකුණු තමයි අපි සලකාගෙන යන්නේ මෙතන. මම මෙතන f'(x) ලියා ගන්නම්. හරි. එතකොට අපිට ලේසි එයාව ඒ ලකුණු සලකන්න. ඔන්න ඔහොම ඉන්නේ f'(x). හරි. මෙතන එතකොට මෙයාට වඩා අඩු අගේ x කියන එක යන අඩුයි බිඳුවට වඩා මෙතන 0.1 අතර x කියන එක යන 0.1 අතර මෙතන x කියන එක යන 1යි 4 බෙදීම 3යි අතර මෙතන x කියන එක යන 4 බෙදීම 3යි 2යි අතර මෙතන x කියන එක යන 2කට වඩා විශාල අවස්ථාවක්. ඔන්න ඔය විදිහට තමයි අපි සංඛ්‍යා ප්‍රාන්තර ටික බෙදා ගන්න. හරිද? සංඛ්‍යා ප්‍රාන්තර ටික ඔන්න ඔය විදිහට බෙදා ගන්න. දැන් බලන්න අපි මෙයාගේ ලකුණ ධන වෙනවද ඍණ වෙනවද කියලා මේ ප්‍රාන්තර වලදී. හරි හරියට බලාගමු. හරි. x වඩා x බිඳුවට වඩා අඩු වගේ මෙයාට දාමු. ඍණාගයක් දාමහම මෙතන මේ යට හරය සලකන්න ඕනේද? හරය සලකන්න ඕනේද? නෑ. ඇයි? හරය හැම වෙලේම ධනාගයක්. ඒ හින්දා හරය මෙතෙන්දී අපි කන්සිඩර් කරන්න ඕනේ නෑ. ලවයේ විතර සලකාගෙන අපි වැඩේට එන්ටර් කරමු. හරි. මෙතන එහෙනම් ඍණ වෙනවා. මෙන්න මෙතෙන්ට දැම්මම මොකද වෙන්නේ? ඍණ එනවා මොකක් හරි. අපි ඍණයක නිකන් ආදේශයෙන් ඍණ වෙනවා. එතකොට මෙතන ඍණ මේ වරහන සම්පූර්ණ ඍණ වෙනවා. ඍණ ගුණ වුණාට පස්සේ ධන වෙනවා. හරිද? ධන. ඊළඟට 0.1 අතර
දශම 5 වගේ දැම්ම මෙයා ධන මෙතෙන් දැම්ම ගමන් දශම 5 දැම්ම මොකද වෙන්නේ 4ට වඩා අඩු වගේක් තමයි එතෙන්ට එන්නේ අනිවාර්යයෙන් 1ට වඩා අඩු වගේක් දැම්ම කියන්නේ 3 ගුණ වුණාම 4ට වඩා අඩු වගේක් එන්නේ එහෙනම් මෙතන ප්‍රබල වෙන්නේ කවුද ඍණ ලකුණ මෙතන ධන වෙනවා ධනයි ඍණයි ගුණ වුණාම ඍණයි හරි අපි ලකුණු පරීක්ෂා කරගෙන යමු මුලින්ම 1යි 4 බෙදීම 3යි 4 බෙදීම 3යි කියන්නේ කීයක් එනවද හරි 1.3 ගාණක් එනවනේ 1.3 ගාණක් වගේ හරි 1.3 ගාණක් එනවා ඒක හින්දා මෙයා එකට වඩා වැඩි එහෙනම් මෙතෙන් දැම්මම ධන වෙනවා මෙතෙන්ට දැම්මම හැබැයි ඒත් උන්ට වඩා අඩුයි නේද මෙතන 4 බෙදීම 3 වුණොත් නේ මෙයා බිඳුවවත් වෙන්නේ සමාන වෙලා 4 බෙදීම 3ට වඩා වැඩි වුණොත් තමයි ඒක ඇල්ල ධන වෙන්නේ එහෙනම් මෙයා තාම ඍණ මෙයා ධන එහෙනම් එතන මොකක්ද වෙන්නේ එතන ඍණ මෙතන මට ඍණ හම්බ වෙනවා දාලා බලන්න මෙයාට වඩා වැඩි යගයක් 4 බෙදීම 3ට වඩා වැඩි යගයක් දැම්මම මෙයා කොහොමද ධන මෙන්න මෙයාට වඩා 4 බෙදීම 3ට වඩා වැඩි යගයක් දාපු ගමන් මෙන්න මේ මුළු වරහනක් ධන වෙනවනේ වරහනක් ධන වෙනවා එහෙනම් මොකද වෙන්නේ මෙයාත් ධන ධනයි ධනයි ධන ධනයි ධනයි ධන වෙලා යනවා දෙකට වඩා වැඩි යගයක් දාපු ගමන් මොකද වෙන්නේ දෙකට වඩා වැඩි යගයක් දෙකට වඩා වැඩි යගයක් දාපු ගමන් මෙයා ධන මෙයත් ධන එහෙනම් ධනයි ධනයි ආයෙම ධන හරිද එතකොට මෙතන ඔයා පටල ගන්න එපා මෙන්න මේ තැන් වල මොනවද ඉන්නේ සිරස් ස්පර්ශෝන්මුඛ ඒ වේදී ශ්‍රිතේ වෙනස් වෙනවා ඔය වෙනස් වීම අපිට සලකන්න ඕන ඉන්න තමයි මේ වගුවට යාලවත් ඇඩ් කරගන්නේ හරිද එතන ස්ථාවර ලක්ෂණ නෙමෙයි එතකොට අපිට ස්ථාවර ලක්ෂණ හම්බෙලා තියෙන්නේ මෙන්න මේ දෙකේදී හරිද ඔක පටල ගන්න එපා ඉඳගෙන යද්දි අමතක වෙයි දැන් මෙයාගේ ලකුණු පරීක්ෂා කරලා අපි මෙතනින්ම උපරිමයට අවමද කියලා ඒ කියන්නේ ශ්‍රිතේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා හොයාගන්න පුළුවන් 50 ක් හරි මෙන්න ධන කියන්නේ අනුක්‍රමණය මෙන්න මේ හැඩයට එන්නේ හරි අනුක්‍රමණය මේ හැඩයට ඍණ කියන්නේ අනුක්‍රමණය යන්න ඕනේ මේ පැත්තට ආයෙත් ඍණ එහෙනම් අනුක්‍රමණය අඩුවීම මෙයාගේ තියෙන අඩුවීමක් ඒතකොට ශ්‍රිතවල මෙයාගේ ධන මේ පරාසයේදී ශ්‍රිතය වැඩි වෙනවා මේ පරාසයේදී ශ්‍රිතය වැඩි වෙනවා ඔන්න ඔහොම තියෙනවා එතකොට අපිට මෙන්න මේ තැන්වලදී ඇඳ ගන්න පුළුවන් උපරිමයක්ද අවමයක්ද දෙන්න කියලා මේ ස්ථාව ලක්ෂණ ටිකේදී මොකද්ද වෙන්නේ මෙතන ධන වෙනවා මෙතෙන්දී මෙන්න මෙතෙන්දී ස්පර්ශකයේ අනුක්‍රමණයේ බිඳුවයිනේ dy බෙදීම dx බිඳුවක් වෙනවා ඒ කියන්නේ f'(x) බිඳුවක් වෙනවා එතෙන්දී අනුක්‍රමණයේ බිඳුවයි කියන්නේ යා x අක්ෂයට සමාන්තරව වෙන්නේ හින්දා අපිට මේ විදිහට හැඩයක් දාගන්න පුළුවන් එහෙනම් මෙන්න මෙතෙන්දී අපිට හම්බ වෙනවා ශ්‍රිතයට උපරිමයක් මෙතෙන්දි ගත්තොත් මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතන බිඳුවක් වෙනවා මෙතෙන්දි මෙහෙම ආවම මෙතන අවමයක් විදිහට හම්බ වෙනවා ඔන්න ඔය විදිහට තමයි අපිට මෙයාව ගන්න පුළුවන් වෙන්නේ හරිද මේක හරි වැදගත් මේ ඔය ලකුණු හම්බ වෙන විදිහ ගත්තොත් එහෙම මෙන්න මෙතෙන් මේ ලකුණු පරීක්ෂා කරනකොට හැම කොටසටම ලකුණු 5 ගානේ හම්බෙලා තියෙනවා හැම කොටසටම ලකුණු 5ක් එතන ලකුණු 25ක් ඊළඟට මෙන්න මේ අවස්ථා ටික හරියට දක්වනවට ලකුණු 10ක් හම්බ වෙනවා ලකුණු 35ක් මේ වගුවට විතරක් හරිද මේ වගුවට විතරක් අපිට ලකුණු 35ක් කොටසක් හම්බෙලා තියෙනවා. හරි සැර ගානක් හරිද? හරි ලකුණු මම කියන සැර ලකුණු ප්‍රමාණයක් හම්බෙනවා. ඊළඟට අපි කරන්නේ මෙයාගේ මෙන්න මේ ස්ථාවර ලක්ෂයන්ට අදාළව හරිද? y ඛණ්ඩාංකය ගන්නවා. ස්ථාවර ලක්ෂයන්ට අදාළව y ඛණ්ඩාංකය ලබා ගන්න යන්නේ. හරිද? මම ඒක සාමාන්‍යයෙන් මෙන්න මෙතනින්ම අපි ලියලා දාන්නත් පුළුවන්. මෙයාගේ නම් අපි දන්නවා දැන් තමයි ස්ථාවර ලක්ෂය බිඳුවේදී 1 කියලා දීලා තිබ්බා. මෙයාගේ ගද්දි 4 බෙදීම 3යි. ඔතන y ඛණ්ඩාංකය ගමු. ඔතන y ඛණ්ඩාංකය ගන්න අපිට ඕන වෙනවා කවුද fx හරි fx ඕන වෙනවා මතකයිද fx හරි fx කියලා ගත් හිටියේ කවුද px ධන q බෙදීම x ඍණ 1 x ඍණ 2 නේ හරිද හැබැයි දැන් p වගේයි q වගේයි දන්නවා අපි එහෙනම් මෙයාගේ fx එන්නේ 2 ඍණ 3x x ඍණ 1 x ඍණ 2 මෙන්න මෙයා තමයි fx එන්නේ f'(x) නෙමෙයි sorry fx හරිද මෙයා තමයි fx එන්නේ. දැන් එහෙනම් බලන්න. මෙයාට දාන්න x වෙනුවට 4 බෙදීම 3. එතකොට 4 බෙදීම 3 දාලා බලමු. එතකොට මෙයා 2යි. මෙතන 4 බෙදීම 3 දාපු 3 3 ඇපිලා ගිහලා මෙතන උඩ ලවයේ ඉතුරු වෙනවා ඍණ 2ක්. ලවයේ ඍණ 2ක් ඉතුරු වෙනවා. හරයටම බලන්න හරයට ඇවිල්ලා මෙතන දැම්ම ගමන් මොකද වෙන්නේ? දාමුක අපි අගේ 2 4 බෙදීම 3 හරයට දැම්මොත් එහෙම 4 බෙදීම 3 ඍණ 1 4 බෙදීම 3 ඍණ 2 ඔබ සුළු වුණ ලවය එනවා 2ක් හරේ මෙතනින් එනවා 2 බෙදීම 1 බෙදීම 3ක් වැඩි කිරීම මෙතන එනවා ඍණ 2 බෙදීම 3ක් කියලා. ඔබ සුළු වුණාම එනවා 2 2 කැපිලා ගිහලා ඍණ 9ක් කියලා. sorry ධන 9ක්. එහෙනම් 4 බෙදීම 3 දී y ඛණ්ඩාංකය ධන 9ක් වෙනවා. හරිද?
මම හිතනවා වැඩේ අල්ලගත්තා කියලා. දැන් තියෙන්නේ ඊළඟට මෙයාගේ සීමාව බලන්න ඕනේ. ඊළඟ පියවර අපි සීමාව බලන එකනේ. සීමාව බලන එක මොකද්ද කරන්නේ කියලා. x කියන එක්කෙනා ධනානන්තයට යනකොට මොකද වෙන්නේ y ට? x කියන එක්කෙනා ඍණානන්තයට යනකොට y ට මොකද වෙන්නේ කියන එක බලන්න. හරි. ධනානන්තයට යනකොට y ට මොකද වෙන්නේ? ඍණානන්තයට යනකොට y ට මොකද වෙන්නේ කියන එක තමයි මේකෙදි බලන්නේ. හරිද? එහෙනම් අපි එයාව බලමු. මෙතන මට ඉඩ ඇති වෙයි. හරිද? දැන් බලමු එයාව. එයාව බලද්දී ලිමිට් සීමාව පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ කොටසදී. අපි මෙතෙන්ට එන්නේ සීමාව කරලා නේද? නැත්තම් එන්න බෑනේ. fx කියන්නේ එහෙනම් ලිමිට් x යන්නේ ධන හෝ ඍණ අනන්තෙට මම එකපාරම දානවා ඕක. fx කියන්නේ කවුද? 2 ඍණ 3යි x. මෙතන එනවා x ඍණ 1 x ඍණ 2. හරි? ඒක මෙන්න මේ වගේ එකක් අපි විසඳන්නේ කොහොමද? හරේ ලවේ වැඩිම x බලය අපි එළියට ගන්නවා. හරේ ලවේ වැඩිම x බලය එළියට ගමු. එතකොට මෙතෙන්ට එනවා 2 බෙදීම x ඍණ 3. මෙතනට x වර්ගයක් එනවා දෙන්නගෙන්ම ගත්තාම 1 ඍණ 1 යට x 1 ඍණ 2 යට x කියලා එනවා. දැන් අපි යවමු මෙයාගේ x කියන එක කෙනා ධනානන්තයට. හරි. මම මෙතනින් දාන්නම් x යන්නේ ඔන්න ඔය විදිහට සංකේතවත් කරනවා ධනානන්තය ඍණානන්තයට කියලා. එහෙනම් බලමු fx කියන එක කාටද යන්නේ කියලා. බලන්නකො. මෙයාට දාපු ගමන් අනන්තය මෙතන එකක් කැපිලා යනවානේ. මෙතන එකක් කැපිලා යනවා. හරි. මෙයා සංඛ්‍යාව බෙදීම අනන්තය කියන්නේ බිඳුවයි. හරිද? එහෙනම් උඩ එනවා ඍණ 3ක්. යට මොකද වෙන්නේ? මේ කෑල්ල බිඳුවයි මේ කෑල්ල බිඳුවයි එකයි. මෙතන ආය අනන්තයක් එනවා. එහෙනම් ඍණ 3 බෙදීම අනන්තයක් කියලා එනවා. අපි දන්නවා සංඛ්‍යාව බෙදීම අනන්තය කියන්නේ බිඳුවයි. එහෙනම් මෙයා ධන අනන්තයට ගියා ඍණ අනන්තයට ගියා fx යන්නේ බිඳුව. හරිද? x කියන එක නා ධන අනන්තයට ගියා ඍණ අනන්තයට ගියත් fx යන්නේ බිඳුවට. හරි. බලමු ඕකේ ඔතෙන්ට එනකොට ලකුණු කීයක් ඔයාලා ආය අනන්තය දෙනවා කියලා. හරි. මෙන්න මේ සම්බන්ධතාවයට මෙතෙන්ට ලකුණු 5යි. මේක පෙන්නනවට ලකුණු 5යි. මෙයාට 5යි. ඒ කියන්නේ උපරිම ලක්ෂ ඛණ්ඩාංක උපරිමවම ඛණ්ඩාංක හොයනවට ලකුණු 5 ගානේ හම්බෙලා තියෙනවා. එතකොට මේ වෙද්දි ඔයාලා ලකුණු අරන් තියෙනවා කීයක් ආවද? කලින් 40ක් ආවනේ. හරිද? 40යි මෙතන 60යි 60යි 70යි 70යි මෙතන 25ක් තියෙනවා 95ක්. ලකුණු 95ක් අරන් තියෙනවා. හරි. ලොකු ලකුණු ප්‍රමාණයක්. දැන් තියෙන අපිට ප්‍රස්ථාරය අඳින්න. හරි. ලකුණු 95යි. දැන් ප්‍රස්ථාරය අඳ ගන්න බලන්න. හරි. ප්‍රස්ථාරය අඳින්න මේකේ සාමාන්‍ය අපි සාමාන්‍ය y අක්ෂය කැපෙන තැනත් හොයන්න ඕනේ. හැබැයි මේකේ හොයන්න ඕනේද y අක්ෂය කැපෙන තැන? නෑ. එයි අපිට කෙලින්ම ඇවිල්ලා තියෙනවා x සමාන බිඳුවේදී එකයි කියලා. එහෙනම් අපි y අක්ෂය කැපෙන තැන හොයන්නේ කොහොමද? x සමාන බිඳුවේ වගේ දාලානේ. හරිද? එහෙනම් මේකේ කෙලින්ම තියෙන ඉඳ ආයි මම ඔක හොයන්න යන්නේ නෑ. හරිද? ඒකවත් ඔකම නෙන්නේ. එහෙනම් දැන් ප්‍රස්ථාරය අඳින්න බලමුකෝ ඈ. හරි. ප්‍රස්ථාරය. හරි වැදගත් බලා ගන්න හොඳට. ප්‍රස්ථාර ලොකු ලකුණු ප්‍රමාණයක් මේවත් ගන්නට මට මතකයි 110ක් හෝ 120කට ආසන්න ලකුණු ප්‍රමාණයක් මේ ගානට. හරිද? හම්බෙලා තියෙනවා. හරිද? මෙතන 15 වෙන 120ක්. හරිද? ප්‍රස්ථාර කොටස ඒ කොටසේ ලකුණු 120ක්. ඊළඟ කොටසේ ඒතෝ ඊටත් වඩා ලේසි වෙන්න බෑනේ ලකුණු කීයද? හම්බෙලා තියෙන ලකුණු 30යි. හරි. මේක ප්‍රස්ථාරාන්තිදී මුලින්ම කරන්න ඕන පියවර ටික මොනවද? හරි. x අක්ෂයයි y අක්ෂයයි ඇඳ ගන්න. හරි. x අක්ෂයයි y අක්ෂයයි ඇඳ ගන්න. හරිද? කෙලින් ඇඳ ගන්න. x අක්ෂයයි y අක්ෂයයි මුලින්ම ඇඳ ගන්න. ඕක තමයි පළවෙනි පියවර. මේකේ ඍණ පැත්ත ඇඳෙනවා අඩුයිනේ. එහෙනම් මේ පැත්තට අඳින්නම්. ඊට පස්සේ ওই විශේෂ ලක්ෂ ටික මුලින්ම ස්ථාවර ලක්ෂයන් සහ ස්පර්ශෝන්මුඛ. ස්පර්ශෝන්මුඛ අනිවාර්යෙන් ලකුණු කරගන්න. හරි. ස්පර්ශෝන්මුඛ ලකුණු කරගද්දී අපි එයාලව දාන කෙටි කඩඉරි වලින්. ඔය විදිහට. ඕකෙන් කියවෙන්නේ ස්පර්ශෝන්මුඛයක් තියෙනවා කියන එක විශේෂයෙන් සිරස් වෙව්වා. ඔතෙන්දි මොකද වෙන්නේ? ප්‍රස්ථාරයේ ගමන් මාර්ගය වෙනස් වෙනවා අපි හිතුවේ නැති විදිහකට. හරි. ඊළඟට xy ලකුණු කරේ නෑනේ. y මෙයා x. ඊළඟ පියවර මොකද්ද? ඊළඟට ස්ථාවර ලක්ෂ ටික ලකුණු කරගන්න ඕනේ. හරිද? මෙයා බිඳුවේදී 1යි. බිඳුවේදී 1යි. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා තව එකෙක්. කවුද? මෙයා 1 මෙයා 2. එන්න මේ අතරමැද ඉන්නවා 4 බෙදීම 3ක් කියලා. ඔයාගේද කීයද කියලා ආවේ? 9ක් කියලා ආවා.
ඒවල් ලකුණු කරගන්න ඕන 9 හරි එහෙනම් දැන් අඳින්න පුළුවන් අඳින් බලන්න ප්‍රස්ථාරය හරි මෙන්න මෙතෙන්දි මොකද්ද වෙන්නේ උපරිමයක් එයා මොකද්ද බිඳුවට ඍණානන්තයට යනකොට x ඍණානන්තයට යනකොට y යන්නේ බිඳුවට එහෙනම් මෙන්න මේ වගේ එන්න ඕනේ අනන්තයේදී බිඳුවක් එනකොට අනන්තයට යනකොට බිඳුවක් වෙනවා මෙන්න මෙතෙන්දි මොකද වෙන්නේ මෙන්න මේ ස්පර්ශෝන්මුඛයේදී ප්‍රස්ත අර අපි ගත්ත වගුවෙන් ඕක හදාගන්න පුළුවන්නේ වගුවේ ආවේ කොහොමද එකට බිඳුව එකයි අතර ආවා ක්‍රිනෙක් කෙන එතකොට එයාගේ රේකාව අඩුවීමක් නෙහෝන පෙන්වේ බලන්න දෙවැනි වගුව දෙවැනි තීරුව මෙහම එකක් පෙන්ව හෙනම් මෙයා අන්තිමට කියලා මේ පැත්තට තම මේ ප්‍රස්ථාරය අඩුවීගෙන යන්න ඕන ඔන්නහොම අනන්තයේදී මේ රේකා දෙක හාමුවෙන හිදියට හොම යනවා ඔන්න එක කොටසක් හරි ඉළඟට මෙතන මෙතනාව කවුද මෙතනාවේ අවමයක් අවමයන්න මෙන්න මේ හැඩයට එන්න ඕනේ හරිද අවමයන්න මේ හැඩයට එන්න ඕනේ ඕක එනකොට මෙන්න මේ රේකා දෙක අතර හොඳ වෙන්න කියලා බලාගන්න පුළුවන් අර වගුවේ ඊළඟ ප්‍රාන්තර දෙකේදී තුන්වෙනි එකයි හතරවෙනි තීරුවේ දෙක ගත්තනම් ඔගේ ඒ අදහස ගන්න පුළුවන් හරිද එතකොට මෙතනින් එනවා මෙන්න මෙහෙම එක්කෙනෙක් අනන්තයේදී තමයි මේ දෙන්න යා වෙන්නේ විදිහට යන්න ඕනේ අනන්තයේදී යා වෙන්නේ විදිහට මෙහෙම යනවා හරි ඔය තියෙන්නේ අවමය හරි ඊළඟට තව මේක ඉවර නැහැ මේ කෑල්ල ඇඳලා තියෙන මේ කෑල්ල ටික හරිය මෙන්න මේ කෑල්ල එකක්වත් ඇඳිලා නැහැ නේද බලන්න මේ කෑල්ල ඇඳෙන්න ඕනේ එහෙනම් හරිද මේ කෑල්ල ඇඳිලා නැහැ ඒ කෑල්ලත් ඇඳෙන්න ඕනේ ඒ කෑල්ල ඇඳෙද්දි මොකද වෙන්න ඕනේ මෙයා බිඳුවේදී තමයි මොකද්ද වෙන්නේ y කෙනෙක් කෙනා බිඳුවේදී මෙහෙම වෙන්නත් පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන් එතකොට මේක කොයි පැත්තෙන්ද ඇඳෙනවා කියලා ගන්න වගුව මතකයිද වගුව අපි ගහපු වගුව හරිද ඒකේ වගුවේ කොහොමද අන්තිම කෑල්ල ආවේ බලන්න ඒ තේබල් එකේ පස්වෙනි තීරුවේ දෙකට මේ පැත්තෙන් එනවා මේ පැත්ත කොහොම වැඩි වීගෙන යන්නේ පස්ස අගේ වැඩි වීගෙන යamak තියෙන එහෙනම් මෙන්න මෙහෙන් තමයි එන්න ඕනේ මෙහෙ අනන්තයේ ඉඳන් ඔහොම යන විදිහට එළ මෙහෙදි බිඳුවට යනවා ඔන්න ඔය විදිහ තමයි ප්‍රස්ථාරේ ඇඳෙන්නේ හරි ලස්සන අමුතු ප්‍රස්ථාරයක් එනවනේ හරිද අවකට ලකුණු හම්බෙලා තියෙන ඉතින් බලන්නකො මෙහා ඇඳෙනවට 5යි මේ කෑල්ල ඇඳලා තියෙනවට 5යි මේ කෑල්ල ඇඳලා තියෙනවට ලකුණු 5 ගානේ ලකුණු 15ක් ඇඳලා හම්බෙලා තියෙන ප්‍රස්ථාරයට හරිද දැන් එතකොට කීයද ලකුණු 110යි තව මොකක්ද එහෙනම් ලකුණු ගන්න තියෙන කෑල්ල මේකේ හරි ඊළඟට අහලා තියෙන මොකක්ද ආයේ ගාන කියවන්නකො මේ ගාන බලන්න කියනවා එනයින් x වර්ගයේ වතාවගේ x ඍණ 1 x ඍණ 2 සමානයි 2 ඍණ 3යි x සමීකරණයේ තාත්වික විසඳුම දෙකක් ඇති බව පෙන්වනවා. අන්න ඔය වගේ ගානක් දැක්ක ගමන් බලන්න ඕනේ මේ ගානත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය කියලා. මේ ගානත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය කියලා. එතනින් තමයි මේක අල්ලගන්න ඕනේ. හරි බලන්නකො එහෙනම්. තියෙන්නේ මොකද්ද? x වර්ග x ඍණ 1 x ඍණ 2 සමානයි 2 ඍණ 3යි x කියලා. දන්නෙක් කෙනෙක් දැකලා හුරු එක්කෙනෙක් ඉන්නවා වගේ නේද? දැකලා හුරු එක්කෙනෙක් ඉන්නවා බලන්න. එහෙනම් මේ x වර්ග සමානයි 2 ඍණ 3x බෙදීම x ඍණ 1 x ඍණ 2 කියලා ගන්නකො. දැකලා හුරුයි නේද? මෙන්න මෙයා. මෙයා කවුද එහෙනම්? හරි මම මෙහෙම ගන්නම්කො. මෙයා y1 අපි දන්නේ කා y1 කියලා ගන්නම්. හරිද? x ඍණ 1 x ඍණ 2 මෙයාව ගන්නවා y2 කියලා x වර්ගය කියන එක. x වර්ගය කියන එක නා අපිට එකපාර අඳින්න පුළුවන්. අර කැටයන් දාන්න ඕනේ නැහැ. දන්නෙක් කෙනෙක් නේ. y සමාන x වර්ගය මේ මූල ලක්ෂ්‍ය හරහා යන අවමයක් වෙන ප්‍රස්ථාරයක් නේ. මූල ලක්ෂ්‍ය හරහා යන අවමයක් වෙන ප්‍රස්ථාරයක්. ඔන්නෝම. එයා වැඳ ගන්න. හරිද? බලන්න ඕන්න මෙයා මෙතනින් යනවද මෙහෙන් යනවද කියලා බලන්න අපිට ඒ ඕන්න අගයන් ආදේශ කරන්න. 4 බෙදීම 3 දැම්මොත් මොකක්ද දෙන්නේ අගය? x වලට 4 බෙදීම 3 දැම්මොත් 16 බෙදීම 9ක් කියලා. 16 බෙදීම 9 කියන්නේ කීයද? එකයි දශම ගානන්නේ මේ මෙයා ගාවට යන්නේ නැහැ නේ. එහෙනම් මෙහෙන් යන්න ඕනේ. හරිද? ඊළඟට මොකද්ද කියන්නේ? මේ දෙන්න සමානයිලු. y1 සමානයි y2 වෙනවා කියන්නේ. සමානයි කියන්නේ ප්‍රස්ථාර දෙකක් අනිවාර්යෙන් ඡේදනය වෙනවා කියන එකනේ. හරි y කියන්නේ සමාන වෙනවා කියන්නේ ඡේදනයක් වෙනවානේ. ඔන්න ඔහම ඡේදන වෙන ලක්ෂ්‍ය දෙකක් තියෙනවා නම් මෙයාට තාත්වික විසඳුම් තියෙනවා. ඕවා ඉගෙනගෙන තියෙන්නේ. හරිද? මේ බලහල්ලා ඔබේ. හරිද? එහෙම ඡේදනය වෙන ලක්ෂ්‍ය දෙකක් අපිට හම්බ වෙනවා. y1 ප්‍රස්ථාරයයි y2 ප්‍රස්ථාරයයි ඡේදන වෙන ලක්ෂ්‍ය දෙකක් තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් තාත්වික මූල දෙකක් තියෙනවා කියලා. එහෙනම් මෙතනින් මම එහෙම කියන්නම්. y1 සමානයි y2 වන හරි y2 සමානයි y2 ඡේදන ලක්ෂ්‍ය දෙකකි එහෙනම් එම නිසා
තාත්වික මූල දෙකකි කියලා. එම නිසා තාත්වික මූල දෙකකි. ඕක තමයි අපෙන් අහන අන්තිම උත්තරේ. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය හදා ගන්නවට ලකුණු 5ක් සහ මෙන්න මේක කියනවා ලකුණු 5ක් විදිහට අපිට දීලා තියෙනවා. හරිද? එතකොට ඔතෙන් ලකුණු 120යි. සම්පූර්ණ 150 ලකුණු 120ක් දැන් අරන් ඉවරයි ප්‍රස්තාවයෙන් දාන්න. හරි. දැන් ගාලා බලමු අනිත් කෑල්ල මොකද්ද කියලා. හරිද? මොකද සිලින්ඩරයක් කතාවක් තියෙන්නේ. පියනක් සහ පතුලක් සහිත සිලින්ඩරයක් පරිමාව මෙන්න මෙයාලු. හරි 1024.5 ඝන සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා වන පරිසාදා ඇත සිලින්ඩරයේ අරය සෙන්ටිමීටර් R නම් R ලෙස ගන්නලු. සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය S යන්න R විශාලයි බිඳුව සඳහා හරි R විශාලයි බිඳුව සඳහා මෙන්න මෙයා බව පෙන්වන්න කියනවා. ඊට පස්සේ කියනවා S අවම වෙන්නේ R සමාන 8 වන බව පෙන්වන්න කියනවා. හරි සරල එකක් තියෙන්නේ. හරිද? හරි සරලයි. බලමු ටක් ගාලා අපි මේ ගාන. සිලින්ඩරයක් තියෙනවලු. මම පොඩියට අඳින්න රූප සටහන. හරි රූප සටහන මේක ඇඳත් එකයි නැතත් එකයි. මේ ගානට හරි. ඔන්නෝම සිලින්ඩරයක් තියෙනවලු. හරි. මෙයාගේ අරය දීලා තියෙනවා කවුරු කියලාද? R කියලා. R සෙන්ටිමීටර්. අපි ගමු උස h සෙන්ටිමීටර් කියලා. හරිද? උස ගමු h කියලා. අර R කියලා දීලා තියෙනවා. හරි. ඊළඟට මොකද්ද කියන්නේ මේකේ? පරිමාව අපිට දීලා තියෙනවා v සමානයි මම ගන්නවා v කියලා. v සමානයි 1024යි 5 කියලා. හරිද? මට මේකේ පරිමාව සිලින්ඩරයක පරිමාව සඳහා සමීකරණයක් දාගන්න. මොකද්ද? 5r වර්ගයේ h h මෙයා 5r වර්ගය h සමානයි 1024යි 5. 5ට 5 කැපිලා ගියාම මම මෙතනින් R වර්ගයේ h සමානයි 1024යි. බලන්න අන්තිමට s කියන ගානේ r ඉන්නවා h නෑ. එහෙනම් මම මෙතනින් h කියන එක නා උත්තර කරගන්නවා. h සමානයි 1024 බෙදීම r වර්ගය. මම මෙයා පළවෙනි සමීකරණය කියලා දාගන්න අපිට ඕනේ මේ ඉස්සරහට. ඊට පස්සේ මේකේ ඕනේ මොකද්ද? පෘෂ්ඨ වර්ගඵලයට සඳහා සමීකරණය. එහෙනම් මම පෘෂ්ඨ වර්ගඵලය s නේ. s සඳහා ගමු. මෙතන ඉන්නවා තැටියක්. තැටි දෙකක්. තැටියක වර්ගඵලය එන්නේ මොකද්ද? 5r වර්ගය. ඒ වගේම මෙතන ඉන්නවා වක්‍ර පෘෂ්ඨයක්. ඕක කපලා එක තැනකින් මෙතනින් කපලා දිග ඇරියොත් එන්නේ මොකද්ද? ඍජුකෝණාශ්‍රයක් වගේ නේද? එහෙනම් ওই ඍජුකෝණාශ්‍රය අපිට ගන්න පුළුවන් ඔයාලා දන්න දේවල් 2πr h කියලා එනවා. ඊට පස්සේ තැටි දෙකක් තියෙනවා. එක තැටිය 5r වර්ගය වර්ගඵලය. ඒ වගේ දෙකක් තියෙනවා. ඔන්න ඕක තමයි කතාව. හරිද? ඕකේ දැන් අපි ওই කියන එක්කෙනා පෙන්න ගන්න බලමු. h කියන එක්කෙනාට මෙයාව ආදේශ කරගමු. 2.5r h කියන්නේ කවුද? 1024 බෙදීම r වර්ග මෙයා 2.5r වර්ග. හරිද? මෙයාගෙන් එක්කෙනෙක් කැපිලා ගියාම 2.5 කියන එක්කෙනා ගත්තොත් එළියට මෙතන එනවා 1024 බෙදීම r මෙතන එනවා r වර්ගය කියලා. ඕකනේ පෙන්වන්න තියෙන්නේ. හරි. s සමානයි කියලා ඔන්න ඕක තමයි පෙන්න ගන්න තියෙන්නේ. වැඩේ හරිනේ. හරි. ඊට පස්සේ කියනවා මෙයා r සමානයි 8 වන විට අවමයක් බව පෙන්වන්නලු. r සමානයි 8 වෙන විට. අපි දන්නවනේ උපරිමයක් හරි අවමයක් හරි වෙන්න නම් මෙයාගේ අවකලන සංගුණකේ සලකන්න ඕනේ කියලා. එහෙනම් මම මෙයාගේ අවකලන සංගුණ මෙයාව අවකලනය කරමුකෝ. ds බෙදීම r විශේෂන්නේ අවකලනය කරොත් 2.5 යා නියතයක් මෙයා ගියාම ඍණ 1024 බෙදීම r වර්ගයක් කියලා එනවා. හරිද? මෙතන ඉන්න එක යටාන යාව ඍණ බලයක් විදිහට එළියට යනවා. උඩට අරගෙන හදාගත්තොත් ඔය විදිහට එන්නේ මෙතන 2r කියලා එනවා. එහෙනම් උපරිමයක් හෝ අවමයක් වීමට s අවම හෝ උපරිම වීම මම දෙකම ලියනවා. අපි දන්නේ නැහැ අවමයක් හරියට වෙනවද කියලා. අවම හෝ උපරිම වීමට මොකද්ද වෙන්න ඕනේ? ds බෙදීම dr කියන එක බිඳුවක් වෙනවා. එහෙනම් ඔක බිඳුවක් වෙනවා කියන කව 2.5 ඍණ 1024 බෙදීම r වර්ග ධන 2r සමානයි බිඳුවයි. එහෙනම් ඔකෙන් එනවා 2r සමානයි 1024 බෙදීම r වර්ගය. එහෙනම් r ඝනය සමානයි 512ක් කියලා එනවා. එහෙනම් r සමානයි 8ක් කියලා එයි. හරි. ඕකෙන් අපිට කියන්න බෑ මෙයාගේ බිඳුවේ r සමානයි 8 වෙලාවේ s අවමයක් වෙනවා කියලා කෙලින්ම කියන්න බෑ. අපි ඕක පෙන්වන්න ඕනේ. ඕක පෙන්වන්නේ කොහොමද? ගන්න මෙන්න මෙහෙම ටේබල් එකක්. අපි අර කරා වගේම උපරිමාව හොයන්න අපි ටේබල් එකක් මේක ගන්න පුළුවන්. පරාසයන් දෙකයි r ds බෙදීම dr r කියන එක්කෙනා 8ට වඩා කුඩා අවස්ථාවේ r කියන එක්කෙනා 8ට වඩා විශාල අවස්ථාවේ. මොකද වෙන්නේ කියලා බලමු. මෙයාට දාන්න තියෙන්නේ
හරි ආට් බින්දුව දානවා බින්දුව දාපු ගමන් බින්දුව දාන්න එපා බින්දුව දැන් මම මෙතන කතාවක් කියන අවුලක් හරි එක වගේ දැම්ම මොකද වෙන්නේ මෙයා ඉතා විශාල ඍණා ගියා මෙයා දෙකයිනේ එහෙනම් එනවා මෙතෙන්ට ඍණ මේ පැත්ත දාමු මෙයා ධන වෙයි එහෙනම් ඍණ කියන අනුක්‍රමණයක් මෙහෙමයි ධන අනුක්‍රමයක් මෙහෙම මෙතන බින්දුවයි එහෙනම් අවමයක් හම්බ වෙනවා හරි එහෙනම් අවමයක් හම්බ වෙනවා එහෙනම් අපිට මෙතෙන්ද කිව්ව හැකි මොකක්ද කියන්න පුළුවන් හරි එම නිසා r සමානයි 8 විට s අවම වේ r සමානයි 8 විට s අවම වේ එහෙනම් මෙතන තව ලකුණු 30ක් තියෙනවා මොනවට ওই ලකුණු 30 ආවේ කියලා අපි බලමු හරි ওই ලකුණු 30 අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම තැන් වල කරයි මෙන්න මේ සම්බන්ධතාවයේ ලකුණු 5යි හරිද ඒ සම්බන්ධතාවයට 5යි ඊට පස්සේ අපිට මේ ගන්න කියලා තියෙන එකට ලකුණු 5ක් දීලා තියෙනවා ඊට පස්සේ මෙයා අවකලනය කරලා ගන්නවට ලකුණු 5යි හරිද ඊට පස්සේ මෙන්න මේ සම්බන්ධතාවය ලියනවට ලකුණු 5යි ඔතන ලකුණු 20ක් හම්බෙලා තියෙනවා ඊට පස්සේ මෙයා සුළු කරලා ගන්නවට 5ක් සහ මෙන්න මේක පෙන්නනවට ලකුණු 5ක් විදිහට දීලා තියෙනවා එහෙනම් ඔන්න 2024 අවකලනයේ ගාන ඔය විදිහට විසඳෙනවා හරි මම හිතනවා මේක තේරුම් ගන්න ඇති කියලා අපි ඉස්සරහට ඔය වගේ 2024 පේපර් සම්පූර්ණ ඉවර කරලා ඊට පස්සේ ඇප්ලයිඩ් පේපර් එකට ගිහිල්ලා ඒ වගේ දිගටම පේපර් සීරීස් එක ඩිස්කස් කරගෙන යනවා එහෙනම් දිගටම රැඳිලා ඉන්න සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම යාළුවන්ට මේක ෂෙයා කරන්න දිගටම රැඳිලා ඉන්න අපි ඊළඟ ගානත් එක ආයේ හම්බෙමු ජය වේවා